කළේ අපි සිහිපත් කරන්නේ කවුරු නිසාද? අම්මා නිසා. පැහැදිලි නේද? දැන් ඉතින් අද මන කතාවට අපි යොමු වෙන්න ඕනේ. ඉතින් ප්‍රින්සිපල් සර් අද මට ඕනි විදිහට බන් කියන්න අපේ තියෙන සම්ප්‍රදාය. අද බන 7 දවසේ 7 දවසේ බනකදී 3 මාසේ බනකදී අපි වැඩිපුර කතා කරන්නේ මේ ජීවිතයේ ඇති අනිත්‍යතාවය පිළිබඳ. ඒකයි මම කිව්වේ මට ඕනි විදිහට බන කියන්න අද නිදහස නෑ. ඒක තියෙනවා. බන කියන හාමුදුරුවෝ ඒවා දන්නවා ඒවා රැකගෙන ඉන්නවා. 7 දවසේ බනකදී 3 මාසේ බනකදී අපි වැඩියෙන් කතා කරන්නේ මොකක්ද කියන්නේ? මේ ජීවිතයේ ඇති අනිත්‍යතාවය පිළිබඳ. ඉතින් යම් පාඩමක් අපි කාටත් වෙන දේවල් එක්ක අද බන කතාවට ඔයගොල්ලෝ ඉගෙන ගන්නවා. හොඳට අහගන්න. අපි කාටත් මොහුන දෙන්න වෙන සිදුවීම් ටිකක් ගැන තමයි අද අපි ඉගෙන ගන්න. හොඳට අහන්න බන කතාව. අපි දෙගොල්ලෝ මේකට එකතු වෙලා මේ පිටකම ලස්සනට මෙතනින් එහාට කරගෙන යනවා. හොඳට බන ටික අහගමු ඉගෙන ගමු. අවසානයේදී ඒ තුලින් සිද්ධවන්නා වූ දින මේ ආදරණීය අම්මාට අනුමෝදන් කරලා අපි පින්කම අවසන් කරමු. එහෙමනම් අද මේ පවත්වන ධර්ම දානමේ පින්කම මේ ආදරණීය මෑණියන් ඇතුළු අපි හැමදෙනාටම උතුම් නිවන් පිණිසම වේවා කියලා මොන බණක් අපුන්ති ප්‍රශ්නකින් පටන් ගන්නවා. ඔයගොල්ලෝ දැකලා ඇති ඔය බැනර් වල පෝස්ටර් වල ඔයගොල්ලන්ට කටපාඩමේ තියෙන වචන තුනක වාක්‍යයක් තියෙනවා. හැමෝම දන්නවා. මොකක්ද? ඒකේ පාලි වාක්‍ය මොකක්ද? මොකක්ද? අනිච්චවත සංඛාර. තේරුමක් වරහන් ඇතුලේ ඔයගොල්ලෝ දැකලා ඇති. මොකද්ද තේරුම? සියලු සංස්කාර ධර්මයෝ මොකක්ද? නැසෙන්න සුළුයි කියලා කියනවා. සියලු කිව්වා ඔක්කොම නේද? නැසෙන සුළුයි කිව්වා නැති වෙනවා. මොනවද ඒ සංස්කාර කියන්නේ? මොනවද සංස්කාර? සංස්කාර කියන්නේ මමය මාගේ කියලා අල්ලගත්තු ඒවා. මොනවද? මමය කියලා අල්ලගත්තු ඒවා තියෙනවද නැද්ද? මගේ කියලා අල්ලගත්තු ඒවා නැද්ද? තියෙනවද නේද? ඔය ඔක්කොම මොකක්ද නෝකද? නැසෙන සුළු නැති වෙනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඇත්ත නේද? එහෙමනේ. මේ මරණය කියන ධර්මතාවයේ මේ අම්මට විතරක් පොදු එකක්. මේ ඉඩකඩම්, ගේ දොර, යාන වාහන, ජීවිත, මිල මුදල් මේ හැමදේම මොකක් වෙනවද? විනාශ වෙලා යනවා, නැති වෙලා යනවා. ඇති වෙන හැමදේම එහෙනම් මොකක් වෙනවද? නැති වෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. සබ්බං පහාය ගමනීය. ඔන්න ආය වචන තුනක වාක්‍යයක්. බලන්න ලොකු ගැඹුරක් තියෙනවා මේ වාක්‍යයේ. සබ්බං පහාය ගමනීය. සියල්ල හැරදා යා යුතුය. සියල්ල හැරදා යා යුතුය. ඒ කියන්නේ මේ අම්මා මේ ලෝකයට ආවේ හිස් අතින් ඒ වගේම මේ ලෝකෙන් ගියේ කොහොමද? හිස් අතින්. මටත් එහෙමයි. ඔබට සියල්ල හැරදා යා යුතුයි. කවුද? අපි හැමෝම මේ සියල්ල දෙපාර්තමේන්තුව. බලන්න බුදුහාමුදුරුවෝ මේවා පෙන්නලා දීපුවේ. නේද? වචන තුනේ වාක්‍යය. මම මෙහෙම අහනවා. අපි හැමෝටම බැඳීම් කියන ඒවා තියෙනවා. තියනවද නැද්ද? මම මෙහෙම හැවුවා. ඒ බැඳීම් තුල අපිට ඇත්තේ සතුටක්ද දුකක්ද? අහන්නත් කලින් ආහාරයේ කියලා දුක. මොකද ඉතින් බැඳුනේ නේද? බැඳුනේ දැන් තමයි තේරෙන්නේ නේද? ඔබේදී කියන හොඳයි. ඇත්ත තමයි. සෑම බැඳීමක්ම යම් සතුටක් හේවුණත් ගැඹුරින් කල්පනා කරලා බලනකොට ඒ තුල තියෙන්නේ මොකක්ද?
දුක. කාරණේ බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම මේ කාරණේ පෙන්නලා දෙනවා. කොහොමද? හා සංයෝගා වියෝගංකා. ආකියු අහෝ අනේ අපෝයි අහා වගේ අදහස් දෙනවා. සංයෝග වෙනවා කියලා කියන්නේ මොකක්ද? එකතු වෙනවා, බැඳෙනවා. අහෝ සියලු බැඳීම් එකතු වීම මොකෙන්ද කියලා වෙනවා කියන්නේ. වියෝගංකා කොතනින්ද කියලා වෙනවා කියන්නේ. වියෝගයෙන් කෙලවර වෙනවා. ඒ කියන්නේ වෙන්වීමකින් කෙලවර වෙනවා. දැසර්ත දුක අම්මා නැති වෙච්ච. ඒ දරුවන්ට දුක තමන්ගේ ආච්චි නැති වෙච්ච. ඒ තාත්තට දුක තමන්ගේ ආදරණීය බිරිඳ නැති වෙච්ච. කෙනාට ඒ විදිහට වෙනවා. දුක කියන දේ දැනෙනවා. දුක කියන දේ කෙනෙකුට දැනෙන්නේ බැඳිලා තියෙන විදිහට. කොහොමද දැනෙන්නේ? නිකාම දුක දැනෙන්නේ. බැඳුණු පමණට තමයි මොකක්ද දැනෙන්නේ? දුක දැනෙන්නේ. මේ දුක කියන එක අලවි කරන එකක් නෙවෙයි. එහෙනම් හැඬීම කියන එක අලවි කිරීම නෙවෙයි. අපේ ගොඩාක් අය අඬන්න තමයි කර්ම කියන්නේ. මල ගෙදරක අඬන්න ඕනිමයි නැත්නම් මේ මල ගෙදර වැඩක් නැහැ. අඬන්න කර්ම කියන අය තමයි. ඒව බොරුවේ. ඒව පුහුවේ. තේරුම නැති වේ. අඬල වැඩ හැඬීම් දෙදීම් වැඩ කරනවා. එතකොට එහෙම නොවෙන්න නම් මෙන්න මේ වචන තුන දැනගෙන ඉන්න ඕනේ. මොකක්ද? ප්‍රේමතෝ දායති සෝකෝ බලන්න මේ වචන තුන ඔයගොල්ලෝ දන්නවනේ ඔය කියන්නේ. නේද? මොකක්ද ඔගේ තේරුම? බැඳීලා තියෙන තරමට තමයි මොකක් වෙන්නේ? දුක වෙන්නේ. නේද? බැඳුණු තරමට තමයි මොකක් වෙන්නේ? දුක වෙන්නේ. එහෙනම් අත්හැරපු තරමට මොකක්ද? දුක. දැන් කොයිකද අපි තෝරගන්නේ? ඒක තමයි තෝරගන්නේ. ආන්නේ ආදායයි ඉඳලා වැඩ නෑ. ඒ ගැන කල්පනා කර දුක් වෙලා වැඩ කරනවාද කියන්නේ? පළක් නෑ, වැඩක් නෑ. ගන්න පුළුවන්. ආයුස් මාච විඥානං ආයුස මොකක්ද? උස්මාච උස්නය විඥාන. විඥානය බහැරව ගිය තැන නිරත්තංව කලින් වෙලා වැඩකට නැති දර කඩක් වගේ තමයි මොකක්ද මේ ශරීරය. කාරණා තුනයි ඉන්නේ. මොකක්ද? එක ආයුෂ ඉවර වෙච්ච තැන. දෙක උස්මාච කියේ උණුසුම. ශරීරයේ ඇති මොකක්ද? උණුසුම උස්මාච. තුන විඥාන. පහව ගිය තැන මේ ඇඟේ මේ ශරීරයෙන් ආයවද නිරත්තංව කලින් කරන් වැඩකට නැති මොකක් වගේ දව කැලක් වගේ කිසිම ප්‍රයෝජනයකට ගන්න. එහෙනම් දුක කියන දේ දැනෙන්නේ කොහොමද? බැඳිලා තියෙන තරමට. ප්‍රේමතෝ ජායති සොප්ප. පොඩි විදර්ශනයකින් තවක පැහැදිලි කරලා දෙන්න. මෙන්න මෙහෙම. ලියුමක් දාලා තියෙනවා. දාලා ලියුම. දැන් ඉන්නේ නැහැ ලියුම් දාන්නේ නැහැ. මේ SMS නේ දාන්නේ නේ. පරණ ඔක්කොම ලියුම් දාපු අය තමයි ඔය ඉන්නේ. ඔය ඉන්නේ ලියුම් දාපු අය. ඔන්න පරණ අය මේ ගැන මට කියන්න ඕනේ. මොකද්ද? ලියුම් දාපු අය. ලියුම දාන්න කලින් ලියුම් කවරේ අපි අලවනවා මුද්දරය. අලවන්නේ කොහොමද අම්මැලි මුද්දරේ ලියුම් කවරේ. ඉස්සර නම් ඇලෙවි කියලා ගාලා දැනුත් එහෙම තමයි. එක විදිහක්. ලියුම් කවරේ ගම් ගාලා සමහරු මුද්දරේ අලවනවා. සමහරු ලියුම් කවරේ ගම් ගන්න මුද්දරේ ගම් ගාලා අලවනවා. නේද? සමහරු
සමහර ඉතින් අර අම්මගේ ඔය විදියට කක් ගාලා දිවෙන් කෙල්ල ටිකක් ගාලා කොහොමද යලවනවා. සමහර ඉතින් මුද්දරේ දියුම් කාවේ දෙකීම ගම් ගාලා මුද්දරේ අලවනවා. අනේ සමහරුන්ට ඒත් මදි. මුද්දරේ ගම් ගාලා දියුම් කවරේ ගම් ගාලා ඔක අලවලා ආය උඩිනුත් ගම් ටිකක් ගන්නවා. ඒකට අල්ලපු ගෙදර ලියුනොත් එනවා මේකයි අර කියන්නේ. මම මේ මුද්දරයක් ලියුම් කවරේ අලවන විදිය නෙමෙයි කියලා දෙන්න උත්සාහ ගත්තේ මෙන්න පාඩම. අපි ඇලෙව්වා වූ ලියුම් කවරෙන් මුද්දරේ වෙන් කරන්නෝ ගලවන්නෝ මට කියන්න ඕනම කොහොම ඇලිලා තිබුණොත් ඕක අපිට පහසුවෙන් ගලව ගන්න පුළුවන්. අඩුවෙන් ඇලිලා තිබුණොත් කොහොම තිබුණොත් අඩුවෙන් ඇලිලා තිබුණොත් පහසුවෙන් ගැලවෙන්නේ හැකි. හැබැයි ඇලිලා තියෙන තරමට මොකද වෙන්නේ? ඒක පැත්තකට ලියුම් කවරේ වෙනවා අනිත් පැත්තට මුද්දරේ වෙනවා. දැන් මං කියපු බණපදෙත් එක්කත් ගලප ගන්න ඕනේ. මොකක්ද? ප්‍රේමතෝ ජායති සෝකෝ. බැඳිලා තියෙන තරමට එක පැත්තකට යන කෙනාටත් රිදෙනවා. ඉන්න අපිට බලන්න මේ බුදුහාමුදුරුවන්ගේ බණ දහම කොච්චර ලස්සනයිද කියලා. මේවා අපි ජීවිතේට ප්‍රායෝගිකව එකතු කර ගැනීම තුළ කොච්චර පාඩම් තියනවද අපිට ඉගෙන ගන්න. නේද? ඔයගොල්ලෝ දන්න බණපද ටිකක් ඔය මම මතක් කරගන්න. මම අහනවා දැන් පොඩි ප්‍රශ්න ටිකක් එක්ක කාරණා ටික. අපිට වෙන දේ ගැන කලබල වෙන්න එපා. ටිකක් ගැඹුරුයි කාරණා ටික. ඒකයි අපි ඉගෙන ගන්න. නේද? ඉගෙන ගන්න. මොකද අපි මැරෙන්නේ ඉන්න මිනිස්සු. නේද? මම මෙහෙම නෝ. මොකද්ද මේ කෙනෙක් මැරෙනවා කියලා කියන්නේ? කොහොමද අපි කෙනෙක් මැරුණාය කියලා තීරණය කරන්නේ? ආයේ මහමු. කෙනෙක් මැරුණාය කියලා කොහොමද අපි තීරණය කරන්නේ? කියන්න බලන්න. අපි දන්න කාරණා තියෙනවා කියන්නේ. මොනවද දුකේ? හුස්ම ගන්නෙ නෑ. ඔය තියෙන්නේ හීතල වෙනවා යකෝ. හાર્ට් එකේම මොකක් වෙනවා? වැඩ කරන්නේ මේව නාඩිය ඇල්ලලා බැලුවා. වැටෙන්නේ නෑ. ස්පිරිතාලයක නම් ඕල් එකලා ඇත්තට ස්කෑන් මැෂින් අරන් ගල්ලා කියලා නේ. ඒවා මෙහෙම එක රේඛාවක ගමන් කරන්න ගන්න. මේ ඇස් එහෙමත් බලලා වෛද්‍යවරු තීරණය කරනවා නේ. දැන් ඔය ඇක්සිඩන්ට් එකක් එහෙම වෙලා ගෙනිච්ච ගමන් මොනවද බලන්නේ? ඔස්තර මහත්තුරු ඇස් බලන. අපි එතකොට මොකද කරන්නේ? අපි මොකද කරන්නේ? අපි දොස්තරට බයිනවා. ඇයි? මේක කැඩිලා තියෙන අතපය ඒක ඇහැ බලනවා. අපි දන්නේ මොකද්ද දන්නේ? ඇයි ඇස් බැලුවේ? ඇස් බැලුවේ එයා ජීවත් වෙනවද නැද්ද කියලා. ඇහෙන් බලන්න පුළුවන්. කොහොමද බලන්න පුළුවන්? ඇහි තියෙන ප්‍රසාරණ ගතිය. මැරිලා නම් ඇහි ප්‍රසාරණ ගතිය තේරුණා. දැන් ඔය අපි කියපු නිර්ණායක ටිකක් තියෙනවා. නාඩි වැටෙන්නේ, හුස්ම ගන්නෙ නෑ, මැෂින් එක රේඛාවක ගමන් කරනවා නේද? හැබැයි අම්මා කොහොම මැරිච්ච මිනිස්සු අර වෛද්‍යවරු එකතු වෙලා ඔක්සිජන් දීලා මේඟ උඩ නැගලා මේවා පොඩි කරලා මොකද කරන්නේ? ආයි පණ ගන්නවා. එන්න මැරිලා නෑ. මැරිලා නෑ. එහෙනම් කොහොමද මැරුණා කියලා කියන්නේ? මැරිලා නෑ. මොකද කියන්නේ? ඔන්න දෙයිගෙන ගන්න. මරණයෙහි තියෙන අවස්ථා දෙකක්. තියෙනවද? අවස්ථා දෙකක්. අපි දෙවිදිහකට මැරෙනවා. මොකක්ද ඒ අවස්ථා දෙක? එකක් තමයි ඕගොල්ලෝ දැන් කිව්වේ. මොකක්ද? හුස්ම ගන්නෙ නෑ. නාඩි වැටෙන්නේ නෑ. මැෂින් එක රේඛාවක ගමන් කරනවා. ඒ මිනිහා සායනික වශයෙන් මැරිලා. ඒකට කිව්වේ පුතේ ක්ලිනිකල් ඩෙත්. නේද? සායනික වශයෙන් මේ මිනිස්සයා මොකක් වෙලාද? මැරිලා. හැබැයි ඇඟ ඇතුළ තාම දන්නේ නැහැ මොකක් වෙලා කියලා.
මැරිලා කියලා. දැන් තේරෙනවද? එහෙනම් තව මරණයක් තියෙනවා. මොකක්ද දෙවෙනි මරණය? දෙවෙනි මරණය තමයි ජීව විද්‍යාත්මක මරණය. ඒකට ඉංග්‍රීසියෙන් කියුවා බයෝලොජිකල් ඩෙත්. හරිනේ. ජීව විද්‍යාත්මක මරණය. ඔයගොල්ලෝ විෂයක් විදියටත් ඉගෙන ගන්නවා. බයෝලොජි කියලා. එහෙමද කියන්නේ? එහෙනම් මරණයෙහි අවස්ථා කීයක් තියෙනවද? ඕකනේ 아무තු දෙයක් මේ උගන්වන්න හැදුව නෙමෙයි. කෙනෙක් මැරිලා පැය දෙකක් විතර යනකම් මේ ශාරීරික අභ්‍යන්තරයේ තියෙන කොටස් මොකක් කරන්න පුළුවන්? දන් දෙන්න පුළුවන් තව අයට. ඇයි? ඒවා තාම මොකක් වෙලා නැති නිසා. මැරිලා නැති නිසා. දැන් බැලුවන් අපි ආකාර කීයකට මැරෙනවද? දෙකකට මැරෙනවා. දෙකකට මොනවද ඒ ආකාර දෙක? සායනික මරණය සහ අනිත් එක ජීව විද්‍යාත්මක මරණය. මොකක්ද? සායනික මරණය, ජීව විද්‍යාත්මක මරණය. මතක තියෙනවා. මරණයේ අවස්ථා කීයද එතකොට? දෙකයි. මොන දැන් අපි දන්නේ. මම ටිකක් බරපතල ගණේ ප්‍රශ්නයක් අහනවා ඔයගොල්ලන්ට. කල්පනා කරලා බලමු අපි. දැන් මේ කෙනෙක් මැරුණා. හොඳ අවබෝධයෙන් ඉන්නේ ඉගෙන ගන්න ඕනේ අපි. කෙනෙක් මැරුණා. මැරුණ කෙනාම උපදිනවා. සමහරවිට කෙනෙක් මැරුණාම මැරුණ කෙනාම උපදිනවද කියලා අහුවේ ප්‍රශ්නේ. උපදින්නේ නෑ. බොහොම හොඳයි. මම ඕකටම සම්බන්ධ කරලා දෙවෙනි ප්‍රශ්නෙත් අහනවා. මොකක්ද? වෙන කෙනෙක් දෙහෙනම් උපදින්නේ. නෑ නේද? සුවර් නෑ නේද? මගේ අහන්නේ නෑ නේද? නෑ. නෑ. කවුද දෙහෙනම් උපදින්නේ? ඔන්න අපි ඉගෙන ගමු ඈ. ඔන්න හදන්න. මම ඇහුවේ මැරුණ කෙනාමද උපදින්නේ. ඔයගොල්ලෝ මොකද කිව්වේ? නෑ. වෙන කෙනෙක්ද උපදින්නේ කියලා හුවා? නෑ. උත්තර දෙකම හරි. තේරුණාද? කවුද එහෙනම් උපදින්නේ? අන්න ඔයා ගන්න ඕනේ. ඔන්න හදන්න. දවසක් බමුණේ ඔය ප්‍රශ්නේ ඇහුවා කාගෙන්ද? බුදුහාමුදුරනේ මැරුණ කෙනාමද උපදින්නේ කියලා. මේ අපිට වෙන්නේ ඒකයි මේවා මම මේ කියලා දෙන්නේ. අහගන්න. එහෙම නැත්තම් වෙන කෙනෙක්ද උපදින්නේ කියලා. බුදුහාමුදුරුවෝ දුන්න උත්තරය මෙන්න මෙහෙම. මම පාලි එක කියලා සිංහල එක කියලා දෙන්න. නච්චසෝ නච්ච අඤ්ඤෝ කියන්නේ මරුණ කෙනාමත් නෙවෙයි වෙන කෙනෙකුත් නෙවෙයි මොකක් වෙනවද? හැබැයි උපදිනවා කිව්වා. මරුණ කෙනාම උපදින්නෙත් නෑ කිව්වා. වෙන කෙනෙක් උපදින්නෙත් නෑ කිව්වා. ඔන්න දැන් අපි යම් තැනකට ආවා. කවුද එහෙනම් උපදින්නේ? අපි නිදර්ශනයක් ගමුකෝ බාහිරින් එක. ඒගොල්ලන්ගේ ගෙවල් වල මෙදුල් වල අරගෙන මේ තියෙන කොස් ගස් තියෙනවා නේද? ඔය කොස් ගහක හැදෙනවා ගෙඩියක් පාත. අපි ඒක කොස් වෙන්න කලින් ඒකට කිව්වේ මොකක්ද කියලාද? පොළොස්. පොළොස් ගෙඩිය අපි දැක්ක හැදිලා තියෙනවා කැඩුවේ නෑ. පොළොස් මාළුව කෑවේ නෑ. බැල්ලු කෑවේ නෑ. ඒක තියෙන්නේ. අපි අපෙන් ඔය කාරණේට උදාහරණයක් ඔය ගත්තේ. ඒක තියෙන්නේ. කාලයාගේ ඇවෑමෙන් අර පොළොස් ගෙඩිය මොකක් වුණාද? ලොකු පොස් ගෙඩියක් බවට පත් වුණා. දැන් අපි දැක්ක පොළොස් ගෙඩිය චූටි ගැටේ කාලේ ඉඳලා. ඒ ගෙඩිය දැන් ලොකු පොස් ගෙඩියක් වෙලා මේ වෙනකොට හොඳට පැහිලා ගහේ තියෙනවා. මම දැන් ප්‍රශ්නයක් අහනවා. මොකක්ද? අර අපි පොඩි කාලේ දැකපු පොළොස් ගෙඩිය නැහෙවිත් ඒකමද දැන් අර පොස් ගෙඩියේ තියෙන්නේ කියලා වුත් මොකද හිතෙන්නේ? මොකද හිතෙන්නේ? මම හිතුවේ අර අපි දැකපු පොළොස් ගෙඩිය අපි දැක්කනේ තියෙනවා.
ඒ ක්‍රමද දැන් අර කොස්ගෙඩියේ තියෙන්නේ කියලා වුත් මොකද ඔයගොල්ලන්ට දෙන්නේ උත්තරේ? අර බුදුහාමුදුරුවෝ දීපු උත්තරෙත් එක්ක ගලපන්නකොට මොකක්ද? පොලොස් ගෙඩිය මත් නෙවෙයි වෙන එකකුත් නෙවෙයි මොකක් වුනේද? කොස්සු. එහෙම නේද? ඔව්. ඒ වගේ තුන තමයි යන්නේ. මරුණ කෙනා මත් නෙවෙයි වෙන කෙනෙකුත් නෙවෙයි මොකක් වෙන්නේ? අපි උදාහරණ කතාවක් ගන්න. එතකොට ඔක වැටෙනවා. ධර්ම කතාවක් ගන්නකො. බුදුහාමුදුරන්ට ඉන්නකම් බැන හිටපු මිනිස්සෙක් හිටියා. අහලා තියෙනවනේ තෝ දෙයිය. අහලා තියෙනවනේ.